ආම්දුරු කෙනෙක්ට මහානකමත් එක්ක ලැබෙන උරුමය තමයි රට, ජාතිය, සමහරලාට අපි ඕවා කතා කරද්දි මිනිස්සුගේ බන කියාගෙන ඉන්නලු මේ දවස්වලේම හරියට කියනවා. මමත් ඔය ඉතින් සමහරලාට බන වලට ගියාම කියනවා අනේ පින්වත්නි මටත් නිකන් මේ දවස්වල අන්දරේගේ කවි මතක් වෙනවා. කියන අන්දරේ කියලා තියෙනනේ ඔටුනු පැලඳ සිටියක් සිහසුනේ මත ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැළට හිත අද මිටු කුහක පාදඩකම් නිමක් නැත ඔබ වැනි අමනෙක් සිරිලක හිටියේ නැත. මං කියනවා ඉතින් අපිටත් මේ දවස්වල හිතෙන්නේ එහෙමයි. ජාතියක් නැහැ, ආගමක් නැහැ, සංස්කෘතියක් නැහැ, ධම්මයක් මොකවත් නැහැ. ඒසා මතක තියාගන්න හාමුදුරුවෝ තමන්ගේ සුඛ විහරණයට වැඩිය මිනිස්සු ගැන හිතන જાතියක්. හාමුදුරුවෝ හැම තිස්සෙම කතා කරන්නේ ඒ නිසා. ඒක සිංහලයට තේරුම් ගන්න බැරි වුණාට කතෝලික පූජකෙක් මර්සලින් ජයගොඩිපියතුමා තේරුම් අරන් හිටියා. එතුමා ස්වර්ගස්ථ වෙන දවසේ දිනපොතේ ලියපු අවසාන කවිය ඔයත් කියවලා බලන්න. ඇත්තක් ඇති හැටියට කිව යුත්තේ සිවුරයි හෙළයේ අනුපන ඇත්තේ. සිවුරයි පනදී රට රැකගත්තේ අදත් නැහින්නේ මේ රට මැත්තේ. එනිසා මතක තියාගන්න ශ්‍රී ලංකාව කියලා එකක් නැති වුණොත් අපිට සිංහල කියලා જાතිය නැහැ. සිංහල જાතියක් නැති වුණොත් බුද්ධ ආගම කියලා එකක් කොහොමත් නැහැ.